Hey, you brothers, thousand subs. ඉතින් thank you. කොහොමද ඉතින් අද අපි කතා කරන්න යන්නේ වීඩියෝ එකේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ solo leveling එකේ කවුද මේ monarchsලා කවුද මේ rulersලා කියන එක ගැන. ඉතින් තාම rulersලා ගැන reference එකක් හම්බෙන්න නැතුව ඇති anime එකේදී but there is something. කොහොමද ඉතින් මේක කතාවට මූලික වෙන දෙයක් නෙමෙයි. මොකද solo leveling storyline එක ඇතුළේම සංජින්ගුගේ character එක develop කරනවා රෙන්න. එතනින් එහාට දෙයක් වෙනවා කියලා ඇනිමේ එකේ පේන්නේ නැහැ සහ මංගා එකේ එල්ලෙසම තමයි. ඉතින් මෙතනදී අපි හිතමු ලෝකයක් තියෙනවා මම ඉතින් අර කලින් කිව්වා වගේ ඒකේ දෙයියා විදියට ඉන්න කෙනා absolute being. ඉතින් absolute being ගේ යටතේ කළු සහ සුදු විදියට soldiers ලා 8 ගානේ ඉන්නවා. ඉතින් එකක rulersලා 8 දෙනෙක් සහ monarchsලා 8 දෙනෙක් කියන එක තමයි එතන තේරුම. ඉතින් දැන් කියන විදියට monarchsලා 9 දෙනෙක් ඉන්නවා ඇනිමේ එකේ. ඉතින් කොහොමද මේක වෙන්නේ කියලා සහ කවුද මේ 9 දෙනා කියලා තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් subscribe කරලා set වෙලා ඉන්න මේ ඇනිමේ එකේ. ඉතින් starting with අපි කතා කරමු මුලින්ම මේ rulersලා කියන්නේ කවුද කියලා. ඉතින් මේ rulersලාගේ නම් ගම් ගැන සඳහනක් නම් මට හම්බුනේ නැහැ. ඉතින් කොහොම හරි rulersලා 8 දෙනෙක් ඉන්නවා. මෙයාලා ඉන්නේ absolute being ගේ යටතේ. ඉතින් මේ 8 දෙනාගෙන් එක්කෙනෙක් තමයි Ashborn කියන්නේ. එතකොට Ashborn තමයි absolute being ගේ ගොඩක්ම විශ්වාසවන්තම කෙනා. ඉතින් මේ යුද්ධයක් වෙනවා මෙතනදී monarchsලයි rulersලයි අතර. ඉතින් මේ යුද්ධේ නවත්තන්න යුද්ධය ඉවර කරන්න absolute being ගෙන් rulersලා ඇවිල්ලා තව බලය ඉල්ලනවා. ඒ වුණාට absolute being එක ගැන ගණන් ගන්න නැහැ. මොකද absolute being මේ යුද්ධ කරගෙන යන්නේ එයාගේ විනෝදෙට. ඉතින් කොහොම හරි ඒක හින්දා rulersලා ටික එකතු වෙලා absolute being මරනවා. ඉතින් මෙතනදී මේකට විරුද්ධ වෙන එකම එක්කෙනා තමයි Ashborn. ඉතින් මේක absolute being දැනගෙන ඉන්න හින්දා absolute being Ashborn ගේ ඇතුලේ බලයක් හංගලා තියෙනවා. ඉතින් ඒක තමයි මරණයෙන් නැවත නැගිටින එක. එයාත් ඇතුළුව. ඉතින් මෙයා එකපාරක් තැනකදී මැරෙනවා. ඊට පස්සේ එයාටම අර rise කියන phrase එකත් එක්ක එයාටම ආපහු reincarnate වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මෙයා rulersලාගෙන් පලි ගන්න monarchsලාත් එක්ක එකතු වෙනවා. එතකොට total count එක rulersලා 7 දෙනයි monarchsලා 9 දෙනයි වෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කවුද monarchsලා 9 දෙනා ගැන කියලා. ඉතින් මේක වැඩි කියන්න තරම් දිග විස්තරයක් නැති වුණාට සාමාන්‍යයෙන් අපි ගත්තොත් මෙතන මෙයාලට මට මෙයා තමයි powerfulම මෙයා තමයි lowestම කියන්න බෑ. වුණාට මෙතන ඉන්න weakest එක්කෙනා තමයි Baron. මෙයාලට වෙනම ටයිටල් එකක් නමක් සහ සබ්ටයිටල් එකක් තුනමම තියෙනවා. ඉතින් අපිට දැනට ඇනිමේ එකේදී බලා ගන්න පුළුවන් වුණා ඩීමන් කැසල් එකේ උඩම තට්ටුවේ ඉන්න එක්කෙනා තමයි Baron කියන්නේ. ඉතින් මෙයා ඇත්තටම මැරිච්ච කෙනෙක්. Ashbornට තියෙනවා බලයක් මේ කට්ටියගේ කොපි එකක් රෙප්ලිකා එකක් හදලා තියාගන්න හරියට දැන් එයාට monarch කෙනෙක් හෙවණල්ලක් නැති. ඒ කියන්නේ monarchsලා ඉතුරු 8 දෙනාටම හෙවණල්ලක් නැහැ. එහෙම හෙවණල්ලක් නැති කෙනෙක්ව එයාට රයිස් කරලා ෂැඩෝ කෙනෙක් කරගන්න බෑ. ඉතින් ඒ වුණාට එකට විදි දෙකක් තියෙනවා. එකක් බොන්ඩ් එකක් හදාගන්න එක, දෙවෙනි එක අර වගේ රෙප්ලිකා එකක් කරන එක. ඉතින් රෙප්ලිකා එකක් කරන්න නම් එයාව මරලා එයාගේ ඩීටේල්ස් එක්ස්ට්‍රැක්ට් කරගෙන අර වගේ කරන්න ඕනේ. ඉතින් ඒ හම්බෙන එක්කෙනා තමයි මෙන්න මෙතන මේ කියන Baron කියන්නේ. ඉතින් මෙයාට කතා කරන්න බැරි අය කියලා ඇහුවොත් ඕක තමයි හේතුව. මොකද එයා එච්චර පවර්ෆුල් නෑ කියන්නේ. මොකද එයා කොපි එකක් හින්දා. ඉතින් මෙයාගේ පවර්ස් ගැන කතා කරොත් මේ 3 4 ඔක්කොමටම සාමාන්‍යයෙන් strength එක, speed එක, durability එක, defense status, strength stats හැමදේම හොඳටම තියෙනවා. ඉතින් ඒක ගැන මම අමුතුවෙන් කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඊට අමතරව කතා කරොත් මෙයාට තියෙනවා Hell's Army කියලා ability එකක්. portals වලින් demon නාමී එකක් ගෙන්නන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එක lightning breath. ඉතින් මේක ඇනිමේ එකේදී මම හිතනවා ඔයාලා දකින්න ඇති. කටෙන් නිකන් හෙනයක් ගහනවා වගේ එකක්. ඉතින් මේ හැම ගොඩක්ම ඉන්න monarchsලාට තියෙනවා spiritual body manifestation කියලා skill එකක්. ඉතින් ඒක මේ Baronටත් තියෙනවා. ඒත් ඉතින් මෙයා replica එකක් හින්දා මෙයාගේ spiritual body manifestation එක මොන වගේද කියලා අපිට බලා ගන්න හම්බෙලා නැහැ මංගා එකේවත් තාම. ඉතින් ඊළඟට අපි කතා කරමු beast monarch ගැන. ඉතින් මේ කට්ටියගේ මං කිව්වා වගේ title එකත් එක්ක ගත්තොත් මෙයාගේ නම Rakan, the monarch of the fangs and the king of the beast. ඕක තමයි title එකයි subtitle එකයි. ඉතින් ඊට කලින් ගත්තොත් කාගේද Baron ගේ the monarch of the white flames, the king of demons. ඕක තමයි title එකයි subtitle එකයි. ඉතින් මේ beast monarch ගත්තම මෙයාගේ abilities වලත් අර මං කලින් කිව්ව ටික තියෙනවා. ඉතින් මං ඊළඟ එකේ ඉඳන් ඒ ටිකයි කියන්න යන්නේ නැහැ. ඉතින් මෙතනදී මෙයාට තියෙන දේ gate creation කියන ability එක මෙයාගේ claws වලින් එහෙම නැත්නම් නියපොතු වලින් අර
ස්පේස් එක ඉරලා වගේ ගේට් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් එයාට තව ටෙලිකනයිසිස් තියෙනවා මේක නිකන් රූලර්ස් හෑන්ඩ් වගේ ඇබිලිටි එකක් රූලර්ස් ඔතොරිටි වගේ. ඊට පස්සේ මෙයාට රීජනරේෂන් ඇබිලිටි එකක් සහ ස්පිරිචුවල් බොඩි මැනිෆෙස්ටේෂන් එකක් තියෙනවා. හරියට බෙක්යුන් වගේ අපි S rank hunter දැකලා ඇති අර කොටියෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුළුවන්. ඊට සමාන රූපයක්. හැබැයි ඒක ඊට වඩා 100,000 ගුණයක් ලොකුයි මං හිතන්නේ. සමන්ගේ සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වුණාට ඒ වගේ ස්පිරිචුවල් බොඩි මැනිෆෙස්ටේෂන් ෆෝම් එක ඒ වගේ එකක් තමයි. ඉතින් ඊළඟට සිලාඩ් මේක මං හිතන්නේ ස්පෙල් වෙන්නේ එහෙම the monarch of the frost the king of the snowfall. ඉතින් මෙයා ගාන ගත්තත් ඉතින් මෙයාත් මං හිතන්නේ එකම සෙට් එකත් එක්ක එන්නේ මෙයා සහ ඊළඟට මං කතා කරන්න යන කෙනා තුන්දෙනාම එකම තැනකදී ඇපිය වෙන්නේ සංජින්ගෝ එක තැනකදී මරන්න. ඉතින් ඇත්තටම එතනදී අර සක්සස් වෙලා සංජින්ගෝ මරනවා. එතකොට මෙයාගේ powers and abilities ගැන කතා කරොත් මෙයාටත් gate creation ability එක තියෙනවා. මෙයාට blue gates තමයි හදන්න පුළුවන්. ඉතින් ඒ වගේම තියෙනවා ice breath attack කියලා බැරන්ගේ lightning breath එක වගේ මෙයාට ඒකේ ice වලින් තමයි මේක වෙන්නේ. හැබැයි එයාගේ attack එක අතරදී කාට හරි කට වහන්න පුළුවන් වුණොත් එයාගේ ඒ attack එක block කරන්න පුළුවන්. ඉතින් මේ ice attack එකට සංජින්ගෝගේ shadow කෙනෙක් වුණත් හිර කරලා තියන්න පුළුවන් ඒක ඇතුලේ. ඉතින් මෙයාට snow related powers ඉඳලා ice magic තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි සාමාන්‍යයෙන් ice weapon ඊට පස්සේ ice monsters ලා ඊට පස්සේ ice storms වගේ එක එක දේවල් ice වලින් create කරන්න පුළුවන්. ඉතින් මෙයාටත් තියෙනවා spiritual body manifestation එකක්. මෙයාගේ එකෙන් ටිකක් මෙයාව young look එකකට එනවා. මෙයා ටික වයසක look එකක් තියෙන කෙනෙක්. ඉතින් මෙයා ටිකක් තරුණ වෙන එක තමයි මෙයාගේ spiritual body manifestation එක. එතකොට මෙයාට අර කට්ටියට අමතරව තියෙනවා sleep inducement කියලා ability එකක්. ඉතින් මේකෙදි වෙන දේ තමයි සාමාන්‍යයෙන් එයාට මිනිස්සෙක් ඇඟිලි දෙකක් snap කරලා ඒක නැත්තම් අර එකක් කරලා නින්දකට යවන්න පුළුවන් తాවකාලිකව. ඉතින් වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා අද අපි මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඊතුරු 6 දෙනා ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා කරනකම් BS